දැන් ඉතින් අපිත් එක්ක ආශිකාගේ තාත්තා ඉන්නවා. අපි තාත්තගෙන් අහලා බලමු අද දවස ගැන මොකද තාත්තට කියන්න තියෙන්නේ කියලා. ඉතින් තාත්තේ කොහොමද LMBTI ගැන ඇත්තටම දැනගත්තේ? ඔය ඇත්තටම 2020 වෙනි අවුරුද්දේ මේ මගේ දුවත් තව එක්කෙනෙකුත් ජපනිස් ඉගෙන ගත්ත බණ්ඩාරල විසාකා මහවිද්‍යාලේ. මම තමයි ජපනිස් ඉගෙනන ගුරුවරයා. එතකොට මේ ජපන් භාෂාව A level exam එකට සම්මන්ත්‍රණයක් තිබ්බ LMBTI එකේ. මට ඒකේ link එක හම්බෙලා මම ඒකට join වුණා. ජොයින් වුණාට පස්සේ සෙමිනාර් එක අවසානයේ ප්‍රොෆෙසර් ආනන්ද කුමාර ජපානයේ ඉඳලා IT ඩිග්‍රී එකක් ලබා ගැනීම ගැන LMBTI ගැන විස්තරයක් කරා. මම ඒ වෙලාවේ ටිකක් ඒ ගැන හිතලා ප්‍රොෆෙසර් ආනන්ද කුමාරට Facebook එකේ Messenger එකේ Facebook request එකක් දැම්ම. එයා accept කරා. ඊට පස්සේ මේ කාලයක් ගිහලා රිසල්ට් එක ආවා අප්‍රේල් මාසයේ 2021 අවුරුද්දේ. ඒ වෙලාවේ මම දැක්ක ප්‍රොෆෙසර් ආනන්ද කුමාර පෝස්ට් එකක් දාලා තියෙනවා Facebook එකේ. මම ඒ අනුව ප්‍රොෆෙසර් මැසේජ් එකක් දැම්මා ලංකාවේ වෙලාවේ රෑ 9:00 විතර. මම හිතන්නේ ජපාන වෙලාවේ 1:00ට ඇති. ඒ වෙලාවේ මට රිප්ලයි එකක් ආවා. ඊට පස්සේ මම දිගට මේ වෙලාවේ කතා කරගෙන හිටියා. ඊට පස්සේ පවදාම LMBTI එකේ ඔෆිස් එකේ කට්ටියත් එක්ක මාව කනෙක්ට් කරා. ඊට පස්සේ ප්‍රොෆෙසර් ආනන්ද කුමාර මට කතා කරා. ඒ දවස්වල මම බණ්ඩාරල විසාකා විද්‍යාලයේ ළමයි දෙන්නෙකුට විතරයි ජපනිස් ඉගෙනන්නේ. අන්තිමට මම අස්සෙනකොට 80 දෙනෙක් හිටියා ඒකේ. ඒ දෙන්නම අද මේ අවස්ථාවේ ජපානෙට යනවා. ඒ දෙන්නටම මම තමයි ජපන් භාෂාව ඉගෙනන්නේ. පස්සේ ළමයි දෙන්නට ප්‍රොෆෙසර් කිව්වා කතා කරන්න ඕනේ කියලා. ජපානයේ ඉඳලා. ඒ දෙන්න කතා කරා. සමහර අය එක්කෙනෙක් කිව්වා මට මේ විශ්වාස කරන්න බෑ මේ ප්‍රොෆෙසර් කෙනෙක් අපිට ළමයිට කතා කරයිද කියලා. ඒත් මම කිව්වා නෑ මට විශ්වාසයි. මම එයාගේ ප්‍රොෆයිල්ස් ඔක්කොම බැලුවා. ඒ නිසා විශ්වාසයි ප්‍රොෆෙසර් මාත් එක්ක කතා කරයි. මට නම් විශ්වාසයි කියලා. ඊට පස්සේ ඒගොල්ලොත් ඒ ගැන හොයලා බලලා ළමයි දෙන්නම LMBT එකට ඇතුල් වුණා. ඉතින් එදා ඒ ඇති කරගත්ත සීනේ අද සැබෑ වුණා. ඉතින් ඒ විදිහට ඇත්තටම ගොඩාක් හිතලා ගත්ත තීරණය ගැන ඇත්තටම අද සර්ට කොහොමද දැනෙන්නේ? ඇත්තටම ගොඩක් සතුටුයි. මම බලාපොරොත්තු වෙන්නේ මේ දෙන්න මෙයාව ජපානයට යවන්නේ දුව. අද ඒ සීනේ සැබෑ වෙච්ච එක ගැන මට ඇත්තටම බොහොම සතුටුයි. ඔව් සර් ඉතින් thank you. ඉතින් ඉස්සරහටත් මේ වගේ ළමයිට LMBTI එකට join වෙනවා නම් සර් වගේ ජපනීස් ගුරුවරයෙක් විදිහට සර්ට මොකක්ද ඇත්තටම ඔව් ඇත්තටම මම ඊට පස්සෙත් මගේ ළඟ ඉගෙන ගත්ත ජපනීස් ඉගෙන ගත්ත ශිෂ්‍යෝ ගණනාවක් LMBTI එකට යොමු කරලා තියෙන දැනටත් ඒගොල්ලන් ඉගෙන ගන්නවා. මම හිතන්නේ මේ අවසාන අවුරුද්දේ ෆයිනල් ඉයර් එකේ ඉන්න අයත් ඉන්නවා. ඒගොල්ලොත්ත් මම මඟ පෙන්නලා තිනවා. ඒ අනුව ජපානයට ගිහිල්ලා රැකියාවක් කරන්න මම අනිත් ළමයිටත් කියන්නේ මේ වගේ IT ජපනීසු එකට ඉගෙනගෙන ජපානයේ රැකියාවක් කරලා හොඳ ආර්ථිකයක් හදාගෙන ඉදිරියට දියුණු වෙන්න කියලා.